හොයනවා සැනසීමක්. මේ ජීවිතයේ තියෙන කලකිරීම මැස්සේ අපි හොයනවා සැනසීමක්. අපේ ජීවිතයේ තියෙන විඳවීම්, කලකිරීම, එපා වීම, අහිමි වීම මේ හැම දෙයකදීම ඔබ මම හොයනවා මේකේ සැනසීමක්. එදා සිද්ධාර්ථ කුමාරයාට ඒ සැනසීම සඳහා අවශ්‍ය වෙන භෞතික දේවල් හැමදේම ලස්සනට තිබ්බද නැද්ද? තිබුණා. සිද්ධාර්ථ කුමාරයාට අවශ්‍ය වෙන රජමාලිගා ටික ගොඩනැගිලා තිබුණා. දේශගුණයට අනුකූල විදිහට කටයුතු කිරීම සඳහා ඒ මාලිගා සුද්ධෝදන රජතුමා ඉදි කරලා තිබ්බා. එක ලෙඩෙක් සිද්ධාර්ථ කුමාරයාට පේන්න තිබෙන්නේ නැහැ. එකම දුකක් කියන්නේ මොකක්ද කියන එක සිද්ධාර්ථ කුමාරයාට පොඩි කාලේ ඉඳන්ම ඒක පේන්න දුන්නේ නැහැ. දුක කියන්නේ මොකක්ද කියන එක අහන්න දුන්නේ නැහැ. එතකොට හිතන්න අපි මේ පොඩි කාලේ ඉඳන් දුක කියන්නේ මොකක්ද කියන එක දකිනවා. පොඩි කාලේ ඉඳන් අපි ජීවිතේ දුක් විඳිනවා. හැබැයි තාම අපිට මේකෙන් ගැලවීමේ අවශ්‍යතාවය ඇති වෙලා නැහැ. මේ සංසාරයෙන් ගැලවීමේ අවශ්‍යතාවය අපිට ඇති වෙලා නැහැ. අපි මේකේ ඔහේ දුවනවානේ. හරිද? මේ తాවකාලිකව ලැබිච්ච මනුස්ස භවය මේක තමයි එකම දේ කියන තැන ඉඳගෙන අපි අපේ පවුල නඩත්තු කරනවා, අපේ දරුවෝ නඩත්තු කරනවා, දෙමව්පියෝ නඩත්තු කරනවා, සමාජයක් නඩත්තු කරනවා, අනුන් සතුටු කරන දේවල් කරනවා. මෙතන තමයි එකම තැන කියලා හිතාගෙන අපි මුලා වෙලා මේකේ රැවටිලා කටයුතු කරනවද නැද්ද? කටයුතු කරනවා. දැන් මම ඒකයි කියලා මේ කියන්නේ ඔය ගෙදර දාලා ඉන්න, දරුවෝ ටික දාලා ඉන්න. එහෙම කියනවා නෙවෙයි. තේරුම් ගන්න මේක తాවකාලික නවාතැන් පොලක්. తాවකාලික අපිට හම්බ වෙච්ච නැවතුම් පොලක්. මේ తాවකාලික නවාතැන් පොලෙන් අපිට සමුගන්න හම්බ වෙන දවස කවද්ද කියලා දන්නවද? අපි මැරෙන දවස දන්නවද? මේ බනහන කවුරුවත් මැරෙන දවස දන්නේ නැහැ. මරණය කියන එක ඕනෑම වෙලාවක මේ ඕනෑම කෙනෙකුට ඕනෑම වයසකදී ඕනෑම තැනකදී ජීවිතේට එන්න බැරිද? පුළුවන්. මේ මරණය කියන එකට කොණ්ඩේ පැහෙන්න ඕනේ කියලා එකක් නෑ. හැම රැලි වැටෙන්න ඕනේ කියලා එකක් නෑ. වයස අවුරුදු 60 70 පහු වෙන්න ඕනේ කියලා එකක් නෑ. වයසේ ભેදයක් නෑ. කිසිම ભેදයක් නැතුව ඔබට මට ජීවිතේ ඕනෑම මොහොතක මරණය ළඟට එන්න පුළුවන්. හැබැයි ඒ තරම් අවදානමක් තියාගෙන මේ ලැබිච්ච මනුෂ්‍යත් භවයේ නිවන වෙනුවෙන් කැප වෙන්නේ නැත්තම්, ධර්මයක් වෙනුවෙන් කැප වෙන්නේ නැත්තම්, අනෙක කෙරෙහි ඉරිසියා කරමින්, අනෙක කෙරෙහි කුහකකම් කරමින්, අනුන්ට වරද්දන්නේ කොහොමද කියන තැන ඉඳගෙන අපි මේකේ සැලසුම් හදනවා නම් අනෙකට වඩා කොහොම හරි මං ඉස්සරහට යන්න ඕනේ. දැන් නිකමට හිතන්න මේකේ මේ තාවකාලික නවාතැන් පොලේ අපිට අනෙකත් එක්ක තරගයක් තියෙන්නේ නේ. අනිත් කෙනාට වඩා මම ඉස්සරහට එන්න ඕනේ. අනිත් කෙනාට වඩා මම කැපිලා පේන්න ඕනේ. මේ తాවකාලික නවාතැන් පොලක එයාට වඩා දෙයක් මට තියෙන්න ඕනේ කියලා හිතාගෙන අපි මේකේ විඳවනවද නැද්ද? කොච්චර අපි මේකේ විඳවනවද? අනේ අහවලාට තියෙන දේවල් මට නැහැ. මේ අහවලාට ලැබිච්ච දේවල් මට ලැබිලා නැහැ. එයාලට නම් ඕනේ තරම් හල්ලි තියෙනවා. එයාලට නම් ලොකු ගෙවල් තියෙනවා. එයාලට නම් හොඳ පවුලක් ඉන්නවා. අපිට තමයි මේ මොකුත් නැත්තේ. අපිට තමයි කන්න බොන්න ටික හරියට නැත්තේ. අපිට තමයි හරියට ගෙයක් දොරක් හදාගන්න බැරි. අපිට තමයි යන්න ඉන්න වාහනයක් නැත්තේ. අහවලාට සේරම තියෙන අපිට මොකුත් නැහැ. ඒ විඳවීම කියන එක නැති කවුරු හරි මේ බණ අහනවද? අර අනිත් කෙනාට තව මට වැඩියෙන් තියෙන එච්චරක් මට නැහැ කියන තැන ඉඳන් විඳවන්නේ නැති කිසිම කෙනෙක් මේ බණ අහනවද? මම හිතනවා මෙතන ඉන්න බහුතරයක් දෙනා එහෙම ඉන්නවන අවශ්‍යතාවක්. මෙතන ඉන්න අපි බහුතරයක් දෙනා පෘථග්ජන ස්වභාවය නේ. අපේ ස්වභාවය තමයි නිතර අපි විඳවනවා අනේ අපරාධේ අර යාට තියෙන තරමක් අපිට නෑ. දැන් නිකමට හිතන්න මෙහෙම ඔයත් දවසට කනවා මේ වේල් දෙකක්. ඔය වේල් දෙක කන්නේ පොල් සම්බලුයි බතුයි එක විතරයි. දවසට වේල් දෙකයි මොනවද කන්නේ? පොල් සම්බලුයි බතුයි විතරයි. හරිද? සතුටින් ඕක කන්න පුළුවන්ද? කන්න බෑනේ. හිතනවානේ. බලන්නකො අපි තාම පොල් සම්බලුයි බතුයි විතරයි කන්නේ. දවසට වේල් දෙකයි කන්නේ. හිතන්න පොල් සම්බලුයි බතුයි දවසට වේල් දෙකක් කෑවත් ඒ කෑම එක තුළ පෝෂණය තියනවද නැද්ද? පෝෂණය තියනවා. මම මේ කියන ටික හොඳට තේරුම් ගන්න. ඒ කෑම එක තුළ ගුණයක් තියෙනවා, පෝෂණයක් තියෙනවා. ඒ ආහාර වේල් දෙක තුළ කුසගිනි නිවා ගන්න පුළුවන්. බඩගින්නක් නැති වෙනවා. පෝෂණයක් තියෙනවා. ජීවත් වෙන්නත් පුළුවන්. හැබැයි මොකද නැත්තේ? සතුට කියන එකේ කෑම එකේ නැහැ. හේතුව මොකද්ද? හේතුව තමයි අල්ලපු ගෙදර මිනිස්සයා වේල් කීයක් කනවද? වේල් 3ක් කනවානේ. අල්ලපු ගෙදර මිනිස්සයා එළවලු කීයක් කනවද? එළවලු 3-4ක් කනවානේ. අල්ලපු ගෙදර මිනිස්සයා වේල් 3-4ක් කද්දි නේ එළවලු 3-4ක් එක කද්දි අපි මෙහි මොකටද පොල් සම්බලුයි බතුයි
විතරක් කරන්නේ කියලා හිතලා ඒකේ සතුට අපි නැති කරගෙනද නැද්ද? අපේ සතුට අපි විසින් නැති කරගෙන තියෙනවා. හරිද? පොල් සම්බලුයි බතුයි කාලා වුණත් දවසට වේල් දෙක කාලා වුණත් සතුටින් ඉන්න පුළුවන්ද බැරිද? ඉන්න පුළුවන්. නිකමට හිතන්න ඔය ඇත්තන්ගේ ගමේ ඔබ දවසට වේල් දෙකක් කනවා පොල් සම්බලුයි බතුයි. හැබැයි ගමේ ඉන්න හැමෝම කන්නේ දවසට එක වේලයි නා. ගමේ ඉන්න අනිත් හැමෝම කන්නේ දවසට එක වේලයි. ඒත් පොල් සම්බලුයි බතුයි විතරයි නම් ඔබ අර කන වේල් දෙක සතුටින් කනවද නැද්ද? සතුටින් කනවා. ඇයි? දැන් අවුලක් නැහැ. ගමේ ඉන්න හැමෝම කන්නේ එක වේලයි. අපි කනවනේ කොහොම හරි වේල දෙකක් නේ. පොල් සම්බලුයි බතුයි උනත් කමන්නේ. අපි කනවනේ කොහොම හරි වේල දෙකක් නේ කියලා හිතලා සතුට වෙන්නේ නැද්ද? සතුට වෙනවා. එතකොට අපේ සතුට කියන එක අපි අනුන් මත පවත්තලා නේ. අනුන් වෙන්න අපි මේක උත්සාහවන්ත වෙනවා. මේ අර අහවලාට මෙච්චරක් තියෙන අපිට නැහැ කියලා හිතාගෙන තණ්හාවට ගැති වෙලා, තණ්හාවට යට වෙලා, තණ්හාවට මුලා වෙලා අපි මේකේ රැවටිලා ගමන යනවා නේ. අපි හිතාගෙන ඉන්න අර අපේ හිතින් හදලා තියෙන තණ්හාවේ ස්වභාවය ඒකයි. මෙන්න මෙච්චරක් ලැබුණොත් ඇති කියන තැනට අපේ ඔළුව හදලා තියෙනවා. හැබැයි ඔබ මතක තියාගත යුතුයි ඔබේ ජීවිතය ඔබ පුහුණු කළ යුතුයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. උන්වහන්සේගේ ධර්මය එකතු කර ගනිද්දී ආත්මාර්ථකාමී වෙන්න ඕනද පරාර්ථකාමී වෙන්න ඕනද? මොකද හිතෙන්නේ? අපිට හිතනවා පරාර්ථකාමී වෙන්න ඕනේ. හැබැයි ධර්මයක් තමන්ගේ ජීවිතයට එකතු කර ගැනීමේදී යථාර්ථය තමයි ආත්මාර්ථකාමී වීමක් තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕනේ. ඒක අර කුහක විදිහට නෙවෙයි. මොකද හේතුව විශේෂයෙන් මේ වර්තමාන සමාජයේ අපිට අර අනිත් අයවත් එක්ක රැගෙනම මේ ගමනේ අනේක ලේසි දමාරුයිද? ඒක හරි අමාරුයි. දැන් ඒ කියන්නේ අපි ඒ කැපකිරීම කරනවා. දැන් මම ඒ කැපකිරීම කරනවා. එවන් කැපකිරීම කරන මහා සංඝරත්නය තන ගහලා බය නැතුව වදින්න පුළුවන්. වැදගත් මහා සංඝරත්නයක් තවමත් මේ පිම්බිමේ වැඩ ඉන්නවද නැද්ද? වැඩ ඉන්නවා. ඒ කැපකිරීම